රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ අද 2026 මාර්තු මාසේ 7 වෙනිදා මගේ උපන්දිනේ. ඉතින් එන්න මාත් එක්ක උපන්දිනේ සෙලිබ්‍රේට් කරන්න. තව දෙයක්, අද මගේ උපන්දිනේ විතරක් නෙමෙයි අපි දෙන්නගේ 4 වෙනි වෙඩින් ඇනිවර්සරි එක. හැබැයි අපි අද එහෙම ලොකුවට සෙලිබ්‍රේට් කරනවා කියලා හිතුවේ නැහැ. අඩුම තරමේ කේක් එකක්වත් ගත්තේ නැහැ. හස්බන්ඩ් තමයි බලෙන් මේ චුටි කේක් එකක් අරන් දුන්නේ ඇනිවර්සරි එකට කපමු කියලා. රැගිට තියන අරක එක අරගෙට බෑ බෑක එක දිර ඇත්තට වාගෙන් පෙරා ගනී කියලා. හැපි වෙඩින් ඇනිවර්සරි. ඕ මගේ කමතකයක්. ඔයාගේ තමයි සම්පූර්ණ වැඩ. මේ එන්නේ මොකද? ලැජ්ජයි. කාර්යය. කොට දෙද්ද. බෑ බෑ කොහා කරන්න ඕන. එහෙනම් අන්බොක්ස් වීඩියෝ එක කරන්න වෙනවා. මේක මේ කඩලා දුන්න මෙතන ඉන්නේ ආන්නේ නේද? ඒක පොටිනේ මාත් අද තමයි දැක්කේ. හිමීට කරමුනේ වලලා කරන්නේ. මේ තියෙන්නේ රෑ 12ට මට විශ් කරපු මගේ යාළුවෝ සෙට් එකේ විශ් එක. මට දුකයි මේකේ වොයිස් එක දාන්න විදිහක් නැහැ. සමහර කොපිරයිට්ස් එම වැදෙනවනේ. ඒ නිසා මේගොල්ලන් ගැන කියනවා නම් මට හරිම ළඟදී හම්බ වුණේ. ඇත්තම කතාව අපි තාම ඇත්තටම හම්බ වෙලා නැහැ. ඒ වුණාට මම හිතනවා අපි හැමෝගෙම අතරේ හරිම ආදරණීය බැඳීමක් තියෙනවා කියලා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන් හැමෝටම මට ලස්සන විශ් එකක් කියලා රෑ 12ට මම සර්ප්‍රයිස් කරාට කේක් දෙන්නම්. අපි දැන් මේ යන්නේ මගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න. බර්ත්ඩේ ෂූට් එක කියන්නේ මෙහෙ ඉඳගෙන මට ලොකුවට බර්ත්ඩේ ෂූට්ස් කරන්න විදිහක් නැහැ. හැබැයි මම හිතුවා එදා උදේට පොඩක් මෙමරි එකක් විදිහට ෆොටෝස් ටිකක් ගන්නවා කියලා. සහ අපේ දැන් මේ වීඩියෝස් ටික මේ ගන්න behind the scenes ටික ගන්න මේ මගේ අලුත් කැමරා එකෙන්. ඉතින් ලොකුවට දන්නේ නැහැ settings එහෙම කොහොමද කියලා. ඉතින් try කරන්නත් එක්ක චුට්ටක් ගත්තා. අපි ඉන්න තැන කිට්ටුවම තමයි බීච් එක තියෙන්නේ. අපි ඒ හරියට ගිහලා තමයි ෆොටෝ ෂූට් එක කරේ. මේකටම ෆොටෝස් කීපයක් ඇඩ් කරන්නම්. මොකද ඒ හරිය ලොකුවට වීඩියෝස් ගොඩක් ගත්තේ නැහැ. සීන නගරේ සිලිටි සදලියේ දෝරේ ගලනා Happy birthday! Come here! Not you! Happy birthday to you! Come here! Come on, birthday to me! Happy birthday to you! Happy birthday to you! Come here, friend! Happy birthday to you.
Happy birthday, happy birthday, Nikki. Wish all the best. That's also your favorite. Yeah. Hello Kitty. Who made this, Nikki? You just search in YouTube. The baby's coming. Yeah. Maybe you can find also happy birthday, Miley. Bye, guys. Asaranda. Happy birthday. Happy. Aww. Don't be shy. Cut. Happy birthday, Nikki. First for husband, Boyfriend. ex-boyfriend. Yes, ex-boyfriend. Can- Wow. Aww. How is it? It tastes good, Mali. Yeah, tastes good. So we're the first one to eat. Then you later. Gimana? Tastes good. Next it tastes good na. Now we will feed you now. Now we're going to feed you. Sarah, thank you so much for the birthday surprise. I can't believe you did all this in such a short time. It really touched my heart. And the cake was amazing. Thank you for the remembering how much I love Hello Kitty. It was perfect. And Danny, especially thank you for the treat. The food was incredible and we truly loved it. You guys are best. Hi. කියන් බලන්න අද දවසයි වෙලාවයිද? 9:33යි. රාත්‍රී 9:33යි. 2026 මාර්තු 7. ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එක. දැන් 9:00 වෙනකොට මගේ බර්ත්ඩේ එක ඉවරයි. බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්ස් ඉවරයි. So දැන් අපි යන්නේ ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එක කරන්න. මොකද මේකේ කපටිකමට අපේ වෙඩින් ඇන් ඇනිවර්සරි දෙකම එක බර්ත්ඩේ ඇනිවර්සරි එක දවසට යන්නේ නේද? ඒකට ටිකක් කැමති වුණා නේ. ඒකට බැන්දේ බා. ඉතින් අපේ ඇනිවර්සරි එකත් සෙලිබ්‍රේට් කරන්න එපා guys. අන්න කෙනෙක් හෙට සෙලිබ්‍රේට් කරනවා. අද අපේ 4th wedding anniversary එකනේ. Happy wedding anniversary to us. ඔයාට කිව්වා මට කියන්න. To you. You too. Yes. ඉතින් එච්චරනේ කියන්න තියෙන්නේ. එහෙනම් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපි වීඩියෝ කරන්නේ මොකෙන්ද? ඒ කියන්නේ අමතකනානේ. මම දැන් මේ වීඩියෝ කරන්නේ මට හම්බෙච්ච gift එකෙන්. ඇත්තටම මම ඒකේ වීඩියෝ කරන්න දන්නේ නැහැ. අපි දෙන්නම දන්නේ. අපි පොඩ්ඩක් මේ ටෙස්ටිං පාරක් ගන්න. Yes. එහෙනම් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මොකද කරන්නේ කියලා බලමු. දැන් මෙහෙම හරිද? ඇනිවර්සරි එකනේ අද. එතකොට ඇනිවර්සරි එකට මම ඔයාලට gift එකක් දෙනවා. හරිද? නෑ ආනේ. කියන්නේ. මං කැමති ඔයාලට shoes අරන් දෙන්න. හැබැයි ඔයා කැමති නම් වෙන දෙයකට it's totally okay. දැන් ඔයා හිතන්න. හරිද? මිටින් රටෙන් යනවා හිතලා මේ කලින් සැරේත් ඕකම කරා හිතෙන්නේ නැහැ මුකුත්. එච්චර මාරුයි දාන්නයි ඉතින්. කැමති ඕනද? ඔයා කැමති ඕන දෙයක් කරන් දෙන්න මට හිතන්න බෑ. අනේ shoes ගන්න. හරිද? තියෙනවනේ. හරි අතෙන් යනකම් හිතන්න කොහමද? මම යන්නේ මගේ ඇනිවර්සරි gift එක ගන්න. ඒක මගෙන් මට දෙන gift එකක්. මං හරිම ආසබයක්. යම් බලන්න මම ඉතින් බලලා ආව තියෙනවද නැහැ.
කටේ කඩේ නම XMI5 නෑ හලෝ Zimi නෑ XIMI මම බැලුවේ මෙයාවනේ චුට්ටක් අරන් බලන්න හොඳයිද කියලා හොඳයි එයා වගේ ගමනේ හොඳ එක්කෙනෙක් තෝරන්න ඒව හරියනවා තමයි මේ තව ඒවා තියෙනවා අපි බලමු මේවකට දාන්න මම මෙයාව ගන්න මම හිතන් ආවේ මෙයාව ගන්න සෝරි බඩි ඔයාලා හිතන්නේ මේ දෙන්නගෙන් කවුරු ලස්සනයි කියලා මෙයා කියුට් මට අරයි යන්න ලේසිනේ කමන රේවා ගන්න okay done ෆයිනලි ඔයා තීරණය කරලා අපි ගන්න දෙයක් නෑ තාම නෑ මේක අනේ මට එහෙම කියන්න තේරෙන්නේ නෑ අනේ මේක පොඩි ලස්සනක් තියෙනවනේ ඈ ඒක බ්ලැක් මං කියන්නේ බ්ලැක් එකක් ගන්න කියලා මේක ලස්සනක් තියෙනවා මම නෑ හැපෙනවා නේ හොරම් බලන්න හරින් කෙල්ල දිහා බලන්න It's okay with you. Horse is fine. දාන්න මම ඔයාගේ කෝ ගත්ත එක කොයි දාලා එහෙනම් ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එකත් ඉවරයි. ඔයා හැපීද? කෝප් එක මට ෆෝකස් වෙන්නේ. අපි මේ පැත්තට යමු. ඔයාට හැපීද? ඔයාගේ gift එක ගැන unexpected gift එක කො පෙන්නන්න. මගේ gift එකත් පෙන්නන්න. මගේ පපියානේ. ඉන්න නිකම් බය. එළියට ගන්න ඕනේ නෑ. yes. ඒක මට මගෙන් කෝ දැන් මගේ ඇනිවර්සරි gift එක. දැන් දෙනවා. ඒ කියන්නේ තාම ඉවරම නෑනේ. නම් අපි අතට ගිහින් ඉවරයි කියලා හිතුවේ ඉවරම නෑ. එවිට මාගේ නතුලග කඳුලැලිරුරා හැමතන වාගේ අමෙරුව මැවි මැවි පායාලා වෙන්ගුණත්තේ පාසනාවෙන් මාතුකක් දීලා ඉන්න බැනේ පාලුවෙන්නම් සෝතෙවුල්ලිවසා ඔයා පේනවද ඒක? My favorite. Thank you, husband. කවුරුත් බලලා නෑනේ. seen by nobody. මොකද? මොනවද මේකේ තියෙන විශේෂත්වය? ඒක කියන්නේ චොලි අනේ. ඔයා ආස නැත්තම් බොන්න එපයි බොන්නේ. මොකක්ද ඒක හපනවා වගේ ගහුවෙනවා? පවසන්න. දැන් වෙලාව 11:08යි. ඉතින් ස්තුති කතාව කරා. ඉන්න හැමෝම මතක් කරලා කියන්න.
අනේ බෑ. කියන්න හරියන්නේ. ඉතින් හැමෝටම thank you. මගේ බර්ත්ඩේ එකට විශ් කරපු, තෑගි දුන්න, නම මතක් කරපු හැමෝටම අම්මා තමයි ගොඩක් මතක් වුණේ. ඉතින් අම්මා ළඟ නෑනේ දැන් يعني ලංකාවේ ඉන්නේ. අම්මනේ ඉතින් අම්මා නිසානේ හම්බුනේ ඉස්සෙල්ලා. අප්පයි අප්පච්චි නිසා. ඉතින් ඒගොල්ලෝ වෙනවා මිස් වෙනවා. අයියලත් එහෙමයි. ඉතින් ගේ හස්බන්ඩ්ගෙන් ඉල්ලන්න එපා. එතකොට මට මගේ යාළුවෝ විශ් කරා රෑ 12ට මගේ යාළුවෝත් යාළුවෝ ටිකනේ. ඒ කියන්නේ තාම S2ටත් දැකලා නැහැ. S2ට දැකලා තිනවා සැබෑවින් දැකලා නැහැ. සැබෑවින් දැකලා නැහැ. ඒගොල්ලෝ මේ ඒක කියන්න ඕනේ මෙහෙ 12 වෙනකන් ඉඳලා විශ් කරේ. ඒක හිතුවේවත් නෑනේ වෙලාවනේ අපි. ඒක මාර හැපි. හැමෝම විශ් කරා, ගොඩක් විශ් කරා. ඉතින් ලස්සන ෆොටෝස් ටිකකුත් මගේ හස්බන්ඩ් අරන් දුන්නාද. ඉතින් මෙහෙම තමයි මගේ 2026 බර්ත්ඩේ එක ඇනිවර්සරි එක ඉවර වෙන්නේ. සාමකාමීව. සාමකාමීව. තාම ඉවර නෑ අද. නෑ. එහෙම තමයිනේ. දැන් අපි ගෙදර යනවා. එහෙනම් Ciao!